hello guys, ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද මගේ තුන්වෙනි vlog එක පටන් ගන්න හදන්නේ. පට්ටම ලස්සන දවසක්, ලස්සනම vlog එකක්. ආයි මම YouTube එකේ search කරලා බැලුවා මේ වගේ වීඩියෝ එකක් මම දැකලා නැහැ කවුරුවත් දාලා තියෙනවා. දාලත් නැහැ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න අනිවාර්යෙන්. පොඩ්ඩක්වත් skip කරන්න එපා. කලින් vlog දෙකකුත් තියෙනවා අනිවාර්යෙන් ඒ දෙකත් බලන්න ගිහිල්ලා ලස්සන නම් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මුලින්ම ඉතින් මම කියනවා channel එක subscribe කරලා කට්ටිය set වෙන්න අනිවාර්යෙන්. ඉතින් guys place එකට ඇවිල්ලා ඉන්නේ අපි. place එක බලන්න මාරම ලස්සන view එකක් තියෙන්නේ. පට්ටම ලස්සන view එකක්. ගොඩක් අය මේ අත්දැකීම ලබන්න නැහැ. ගම්මාන වල ජීවත් වෙන කට්ටිය නැති අනිවාර්යෙන් මේ අත්දැකීම තියෙනවා. ඉතින් මේක නැති වෙන්න දෙයක් නැහැ. බලන්න මාරම ලස්සන view point එකක් තියෙන මම back camera එක දාලා පෙන්නන්නම් කරුණාලට. guys, video ke napoli video benanti lihat video dah tidak ada tengok tanne terang tengah itu kan දැන් ඉතින් කට්ටිය දෙන්නේ හරි අපි වීඩියෝ එක ඉස්සරහට යන්න ලස්සන වීඩියෝ එකක් තියෙන්නේ ඉතින් guys ඔන්න වාහනේ දාන්න හදන්නේ කුඹුරට අපි ඒක බලමු වාහනේ ගන්න හැටි සබ්ජෙන වැඩි guys සෑහෙන මම කතා කරන දේවල් නම් ඇහෙනවත් දන්නේ නැහැ වීඩියෝ එක හොඳට ඇති කියලා මම හිතනවා ඔය ටිකක් එයි කියලා සෑහෙන අමාරු ක්‍රියාවලියක් guys ඉතින් මේක පල්ලයට දානවා කියන්නේ ඒ වගේ කුඹුරකට දානවා කියන්නේ ගොඩක් අමාරුවට මේක දැක ඔන්න ඉතින් guys මැෂින් එක නම් ස්ටාර්ට් කරා වැඩ පටන් ගන්න හදන්නේ. එහෙනම් මම දෙහින් යාර මම කියනවා නම් ඇහෙන්න ගන්න නැති වෙයි බොහෝ දුරට පට්ට සද්දයක් තියෙන මැෂින් එකේ. ඔයාලට ඇහෙනවා ඇති. ඉතින් යාට ඔයාලා වීඩියෝ එක රස විඳින්න අනිවාර්යෙන් කට්ටිය වීඩියෝ එක ස්කිප් කරන්න එපා පොඩ්ඩක්වත් subscribe කරලා දෙන්න.
guys ඉතින් මේ වීඩියෝ එක මැදින් ඩිස්ටර්බ් කරලා සමාව වෙන්න ඕනි. පොඩි දෙයක් කියන්න ගත්තේ මේ වීඩියෝ එක මැදින්. ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක් මේ. දැන් මම මේ මැෂින් එකේ නැගලා යන ගමන් මේ ෆීලිං එකක් ගන්න හිතා බලමු අපි. දැන් ටිකක් ලොකු කුඹුරක් නේ. අක්කරයක් තියෙන. දැන් මේක කපලා සම්පූර්ණයෙන්ම කපන්න බෑ. මැෂින් එකේ ධාරිතාවක් තියෙනවා සමහර කට්ටිය දන්නවා ඇති. ඒ කියන්නේ දැන් අපි මේ කපන ගොයන් ටික දැන් ගස් පිටින් යන්නේ තනකොළ ගසුත් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනෝනේ. ඒවා ඔක්කොම සුද්ධ වෙලා වී යටේ විතරක් වෙනම ගබඩා වෙනවා. පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ලීටර් 500ක ගාන ප්‍රමාණයක් තමයි මම හිතන්නේ තියෙන්නේ. ඒක පිරුණාන් පස්සේ ඉතින් ඊට වඩා කපන්න බෑ. ඊට පස්සේ එනවා අපෝ ඇවිල්ලා ඒ වී ටික දාලා පඩම් කියලා දෙයක් තියෙනවා. මේ ඒවට වී ටික දානවා. වී ටික දාලා ඊට පස්සේ ආපහු යනවා ඉතුරු ටික කපන්නේ. ගයිස් මෙන්න මෙතනින් තමයි අර තනකොළ ගස් ටික වී ගස් ටික ඔක්කොම සුද්ධ වෙලා වී පොතු ටික අර ගවඩා වෙන තැනට වැටිලා මෙතනින් තමයි ආපහු බිමට වැටෙන්නේ. මේ බිම වැටිලා තියෙන්නේ ඒව තමයි. මෙන්න මෙතනින් මම මේ ඊළඟට වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් ඒ වැටෙන හැටිත්. ඒකත් බලන්න ඔයාලා. ඉතින් කොහොමද කුඹුරු ගෙවුවා මේ දවස්වල? මාත් අමාරුයි මොකද පොර ටික අඩුපාඩු අපිට පොර කොටයක් පාරොත් 10ක් විතර වෙනවා. පොඩි අත්සන්නක් අපිට ගන්න තියෙනවා. ඒක ලාභය ලබන්නත් දෙයක් නෙවෙයි. පාරේ මෙතන දැන් කටි ගානකින් ඇස්සේ නැහැ ගයි. ඇලවල් වල වතුර හිඳිලා වැව් හිඳිලා මේ තේරෙන වෙලා තියෙන්නේ දැන් අපේ පැත්තේ වී ගුතන විතරක් නෙවෙයි ගයිස්. තව තේන් මොකා තියෙනවා. කෙසෙල් කොටු තමයි සෑවෙන්නම තියෙන කෙසෙල් කොටු. ඒකට ඒවට වතුර කොහොමවත් නැහැ. ගයිස් මැෂින් එක ගෙන ගමන් තියෙන වී ටික බලන්න. ඒක තමයි ලස්සනම එක මේ මෙතන මේ වීඩියෝ එකේ තියෙන ලස්සනම කොටස තමයි ඒක. අනිවාර්යෙන් බලන්න ඒක මේක ස්පීක් කරන්න බෑ පොඩ්ඩක්වත්. ඔන්න මේක දානවා.
hello guys ඉතින් මේ කපල නම් ඉවරයි පිටුර සේරම කපල ඉවරයි ඔයාලට මම හිතනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙන්න ඇති කියලා හොඳ ෆීලිං එකක් දැනෙන්නේ නැති කියලා මම ගොඩක් කලින් නම් මේක වීඩියෝ එක කරන්න හිතාගෙන හිටියේ මේ පාර ගෝයන් කමන සිද්ධියට හරි මට මේ දවස් ටික කරගන්න බැරි වුණා අද තමයි කරගන්න පුළුවන් වුණේ වෙලාවක් හම්බුනේ අද තමයි වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න හොඳ නැත්නම් ලයික් කරන්න කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ තත්ත්වය කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න ඔයාලා කමෙන්ට් වලින් තමයි මම ඊළඟ වීඩියෝ ටික හදන්නෙත් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා මට සපෝට් එකක් දෙන්න හැමෝම වීඩියෝ එක ෂෙයා කරලා මට උපරිම සපෝට් එකක් දෙන්න channel එක උඩට ගන්න කොහොම හරි කට්ටියම සපෝට් එකක් දෙන්න ඉතින් මෙච්චරලා රැඳී හිටපු වීඩියෝ එක මෙච්චරලා ඉවරනකම් බලපු හැමෝටම හදවතින්ම ස්තුතියි ඉතින් ඉස්සරහටත් මගේ වීඩියෝත් එක එකතු වෙන්න අනිවාර්යෙන් කලින් vlog දෙයක් බලන්න එහෙනම් හැමෝටම ජය වේවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු